දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශයේ ආසන්නව වර්ධනය වෙමින් පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් දිවයිනේ පළාත් 6කට මිලිමීටර් 200ට වැඩි වර්ෂාපතනයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පුරෝකථනය කර තිබෙනවා. ඒ අනුව උතුරු මැද නැගෙනහිර දකුණ ඌව සහ බස්නාහිර යන පළාත්වල මෙම අවදානම් තත්ත්වය පවතින අතර ප්‍රධාන ගංගාවල ජල මට්ටම් ඉතාමත් ඉහළ මට්ටමක පවතින බැවින් හදිසි වර්ෂාවකදී ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් ඇති බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. අද සිට නොවැම්බර් මාස 30 වැනි ඉරිදා දක්වා කාලය තුල ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා. එබැවින් සියලුම ගංගාවල පහත් නිම්නවල පදිංචි ජනතාව හා එම ප්‍රදේශ ඔස්සේ ගමන් කරන ජනතාව දැඩි අවධානයෙන් පසුවන ලෙසට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා. වර්ෂාවත් සමග ඉඟිනිමිටිය, රාජාංගණය, අංගමුව, කලාවැව, පොල්ගොල්ල, අලිකොට ආරයන ජලාශවල වාන් දොරටු විවෘත කර තිබෙනවා. ප්‍රධාන වශයෙන්ම අපේ ඉංගඟ සහ නිල්වලා ගඟ, ඒ වගේම කළු ගඟේ කුඩා ගඟත්, ඒ වගේම දැදුරුවයටත් මේ වෙනකොට සුළු ගම් වතුර තත්ත්වයන් පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කරලා තිබෙනවා. ඒ වගේම මහා ඔය සහ අතනගලුවට නිකුත් කර තිබුණු අනතුරු ඇඟවීම් අපි මේ වෙනකොට ඉවත් කරලා තියෙනවා. ඒ වගේම මේ වෙනකොට ප්‍රධාන ගංගාවල් විශේෂයෙන්ම තෙත් කලාපයේ ගංගාවල් බොහොමයකම ජල මට්ටම් ඉහළ මට්ටමක තියෙන්නේ. අපි අනතුරු ඇඟවීම් නිකුත් නොකරත් විශේෂයෙන්ම ගින් නිල්වලා, කැලණි කළු, ඒ වගේම අතනගලුවය, දැදුරුවය, මල්ලතුවය සහ කලාවය මේ ආදී ගංගා ද්‍රෝණි සැලකිය යුතු ඉහළ මට්ටමක තියෙන වගේම ඒවයි පිහිටි වැව්වල ජල මට්ටමත් වාන්දමීමේ ආසන්න මට්ටමක තියෙන්නේ. මේ වන විට ප්‍රධාන වැව් 23කට ආසන්න ප්‍රමාණයක් වාන්දමීමින් පවතිනවා සහ මධ්‍යම ප්‍රමාණයේ වැව් 18කට ආසන්න ප්‍රමාණයක් වාන්දමීමින් පවතිනවා. අපිට පැහැදිලිව පේනවා 26, 27, 28, 29 වගේම දක්වාම මේ දිවයින තුල තියෙන වර්ෂාපතනයේ සැලකිය යුතු වැඩිවීමක් අපිට අපේක්ෂා කරන්න පුළුවන්. මොකද මේ වැඩිවීමට ප්‍රධානම හේතුව තමයි මේ දිවයින ආසන්නයේ පහළ වායුගෝලය තුල තියෙන අඩු පීඩන කලාපය. මේක අපිට වර්ධනය වෙන ලකුණු පැහැදිලි වෙලා තියෙනවා. වර්ධනය වුණොත් ඇත්තටම මේක පීඩන අවපාතයක් බවට පරිවර්තනය වෙනවා. ඊට අමතරව ගිනිකොන දිග ප්‍රදේශයේ, ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි ගත්තම දකුණු අන්දමන් අසල තියෙන පද්ධතියත් අපිට වර්ධනය වෙන ලකුණු තියෙනවා. මේ සියලුම පද්ධති හේතු කොටගෙන අපිට දිවයින තුල වර්ෂාපතනයේ වැඩිවීම අපේක්ෂා කරන්න පුළුවන්. ඒක නිසා අපි විශේෂයෙන්ම ජනතාවට මතක් කරනවා මේ එක දිගට තියෙන වර්ෂාපතන හේතු කොටගෙන සමහර ප්‍රදේශවලට සුළු ගම් වතුර උවදුරු ඇතිවීමේ හැකියාවන් තියෙනවා.